මට ගැලපෙන හොඳම ලිප්ස්ටික් එක මොකක්ද කියලා මාත් එක්ක තෝරමු. ඉතින් ඔයාලත් ලිප්ස්ටික් චුට්ටක් හරි ගන්න පොඩ ලැජ්ජයි වගේ කෙනෙක්ද? ඉතින් මම නම් අන්නේ වගේ කෙනෙක්. ඒ කියන්නේ මම මේ ඒ කලින්ම මම හරි ලැජ්ජයි මේ මේකප් වගේ දේවල් කරන එකට මම හරි ලැජ්ජ කෙනෙක්. ඒ කියන්නේ පොඩි කාලේ මට මතකයි අම්ම දවසක් මගේ මේ අත් දෙකේ කියුටෙක්ස් වගේක් ගාලා මම කොහරි මගුල් ගෙදර හරි කොහරි යන මම ඒකටත් හරිම ලැජ්ජ වුණා. ඒ කියන්නේ අර මම ඒ වගේ දේවල් වලට ඒ කාලේ කැමති නෑ. ඉතින් ලොකු වෙන්න ඉතින් ගෑනු ළමයි ඔය දේවල් වලට කොහොමත් ආසයිනේ. ඒ වුණාට කැම්පස් එකේ දුනත් එහෙම මට හරියම විදිහට මේකප් බොඩි සෙට් එකක්වත් මේකප් බොඩි මුකුත් තිබුණේ නෑ. ඒ වුණාට දැන් මේ අපි දැන් මේ ඔන්ලයින් ෆීල්ඩ් එකේ වැඩ කරද්දී මිනිස්සුත් එක්ක ගැටෙද්දී මමම තේරුම් ගත්තා මම එළියට පහළට බහිද්දි මිනිස්සුන්ට ප්‍රියමනාප විදිහට එළියට යන්න ඕනි අඩුම ගානේ මේකප් කරන්න කම්මැලි නම් ලිප්ස්ටික් චුට්ටක් හරි ගාගෙන යන්න ඕනි කියලා. ඉතින් මට ඒ වෙනුවෙන් උපදෙස් දීපු අයත් හිටියා යන්න ඕනි ලිප්ස්ටික් චුට්ටක් හරි ගන්න කියලා මට තෝරලා දීපු අය හිටියා. ඉතින් එහෙම කාලයක් හැවෑමෙන් මේ වෙද්දි මාගාව මගේ මේ සප්පෙලා තියෙන මේ ටික මේ ගණන් ගන්න එපාද කාලයක් ඇවෙන්නේ මාගාව අද වෙද්දි ලිප්ස්ටික් වර්ග ගොඩක් සාමාන්‍යයෙන් ගොඩාක් මේකප් වැඩ කරන යාළ ගාව තරම් නෙමෙයි සාමාන්‍යයෙන් මේකප් වැඩ දන්නේ නැති මේකප් වැඩ කරන්නේ නැති කෙනෙක් ගාව කියන ප්‍රමාණය මෙච්චර තියෙන්න ඕනේ නැහැ කියලා මං හිතනවා තියෙනවා මාගාව. ඉතින් ඒ වුණාට මම ඒකෙනුත් මේකප් එකක් තනියම දාගන්න ළඟ කාලේ ඉගෙන ගත්ත තමයි මට තේරුනේ මෙන්න මේ ලිප්ස්ටික් එක මට හරියන්නේ මේ පාට මට හරියන්නේ මේ විදිහට ගැවෙන එක මට හරියන්නේ කියලාත් ටික තේරුම් ගත්තේ කාලෙත් එක්ක. ඉතින් ඔය විදිහට ඔහොම තේරුම් අරගෙන කරනකොට එකතු වෙච්ච ලිප්ස්ටික් ටිකක් තමයි මාගාව තියෙන්නේ. ඉතින් මාගාව හොඳ ඒවත් තියෙනවා හොඳ නැති ඒවත් තියෙනවා. මම එකින් එක ඔයාලට මේ වර්ගත් එක්ක කියලා මේව හොඳයිද ඒක මට ගැලපෙන්නේ කොහොමද මගේ කලයකට ඒක යනවාද කියලා නම්බර්ස් එක කියන්නම් අපි යන් ලිප්ස්ටික් රිවිව් එකක් කරන්න. ඉතින් මුලින්ම මේවයි නම් මේ බ්‍රෑන්ඩ් මම නිකන් මේ ලිප් ලයිනර් එකක් මුලින් ඇඳ ගන්නම්. හොඳේ නැත්නම් අර ලිප්ස්ටික් එක ලස්සනට පේන්නේ නැහනේ. ලිප් ලයිනර් එක අඳින්න නම් මම යූස් කරන්නේ මේක මේ ෆොයරා බ්‍රෑන්ඩ් එකේ ලිප් ලයිනර් එකක්. මම කණ්ණාඩියෙන් බලලා අඳින්නම්. මං ඉස්සෙල්ලා නිකම්ම ලිප්ස්ටික් ගන්නවනට මට දැන් තේරෙනවා අර ලිප් ලයිනර් එක පොඩ්ඩක් ඇඳලා ලිප්ස්ටික් එක ගාවම ඒක හරි ලස්සනයි කියලා. ඔයා ලිප් ලයිනර් එක අඳින්න දන්නේ නැති කෙනෙක් නම් මම දන්නෙත් නෑ. හැබැයි මට ඔයාට දෙන්න තියෙන උපදෙස ඔයාගේ ලිප් එකේ මේ කළු පාට මේ පේන තියෙන මම කරන්නේ මෙන්න මෙතන පොඩ්ඩක් එන්න මෙහෙම උල් හැඩයට වගේ චුට්ටක් ගන්නවා. ඊට පස්සේ මගේ ලිප් එකේ ලයින් එක දිගේ මෙහෙම ඉර අඳිනවා. එහෙම අඳිනවා. එතකොට නිකන් අර ලයින් එක හිටිනා ඊට පස්සේ යටත් එන්න එහෙම ලිප් ලයිනර් එක ඇඳගත්තාම අර ලිප්ස් වල පොඩ්ඩක් කළු ගතිය වගේ මේකලා යනවා. එතකොට අපිට ලස්සනට ලිප්ස්ටික් එක මූණේ අඳ ගන්නත් පුළුවන්. ලිප් ලයිනර් එක ඇඳ ගන්න එක වටිනවා. මම මේකප්වත් මුකුත් කරලා නෑ ළමයි. මම මේ ලිප්ස්ටික් එක විතරයි ඔයාලට පෙන්වන්න ආවේ හොඳද? ඊට පස්සේ මුලින්ම මම පාවිච්චි කරන්නම් මේක නම් හොඳ මොකක් හරි එකක් නෙමෙයි. මම හිතන විදිහට මේක නම තියෙන්නේ Ultra HD කියලා Note Makeup Matte Lipstick කියලා තියෙන්නේ මේ කලර් එක නම් කවදාවත් මම කැමති වෙච්ච කලර් එකක් නෙමෙයි. මම ඒ උනට ආසාවට ගත් එකක්. ඔන්න බලන්න මට මේක සූට් වෙන්නේ නැහැ කියන එක ඔයාලට තේරෙයි. මම පාවිච්චි කරන්න කලින් කියන්නම් මේක මට සූට් වෙන්නේ නැහැ මේ කලර් එක. මේකේ නම්බර් එක නම්බර් 1. මේ Ultra HD නම්බර් 1 කොහොම හරි මේක නම් මට සූට් වෙන්නේ නැහැ. ඔන්න බලන්න මම ඒක ගාලා පෙන්නන්නම්. ලිප්ස්ටික් එකේ ටෙක්ස්චර් එක හොඳයි. ඒ කියන්නේ හොඳට තෙල් වගේ ගැවෙනවා. හැබැයි මේ
ඔයාලට පේනවා ඇති නිකන් ඒ ලිප්ස්ටික් එක මට සූට් වෙන්න නැති ගතිය ඔයාලට තේරෙනවද මගේ මූණට? ඒක සූට් වෙන්නේ නැහැ නිකම්ම පිටසක්වල ජීවියෙක් වගේ දැන්. ඉතින් ඒක මේක මම යූස් කරන්නේ මම මේක මෙහෙම වයින් කරනවා. බලන්න මේ කලර් එක මට not matching. මම ගොඩක් ආස නියුඩ් කලර්ස් වලට මට දැන් තේරෙනවා නියුඩ් කලර්ස්ම තමයි මට හරියන්නේ කියලා මේක. හරි මම ඒක යවාගෙන ආවා. ඊළඟට මාගාව තියෙනවා මෙන්න මේක වියාන බ්‍රෑන්ඩ් එකේ 26 කනම් පාවිච්චි කරලා නැතුව පොඩ්ඩක් එහෙම එක ගාලා බලමු. මේ කලර් එකට මං ආසයි මන් දන්නේ මට මතක නෑ මට මේක හරියයිද කියලා. ඒ කලර් එක not bad. පොඩක් ෂයිනි ලුක් එකක් තියෙනවා. මූණේ කියවන. ඒ කලර් එක not bad. ඒ වුණාට ඒකටත් මං එච්චර මාස නෑ මේක වියාන බ්‍රෑන්ඩ් එකේ 26. මේක හැබැයි හරි ලස්සන කලර් එකක් මට මැච් වෙන්නේ නැති වුණාට මට තේරෙන්නේ එහෙමයි. ඒක ලස්සනයි මේක හින්දා not bad කියන එකට මම bad කියන එකට දාන්නේ මේක යම් තරමකට හොඳයි මධ්‍යස්ථයි කියන එකට තමයි මම දාන්නේ. ඊළඟට ඊළඟට මට තියෙනවා මේක නමත් ගිහින් තියෙන්නේ එච්චරටම මම මේක පාවිච්චි කරලා මේක Foira brand එකේ 302 ලිප්ස්ටික් එක මේක නම් මගේ ෆේවරිට් එකක්. දැන් ඔයාලට තේරෙන ඇති ඒ වෙනස මම ගොඩක් ආස ෂයිනි ලුක් එකක් නැති මැට් කලර්ස් වලට. ඔයාලට තේරෙනවද මගේ මූණට ගැලපෙන්නෙත් එහෙම කලර්ස්. දැන් මෙන්න මේක මම කිව්වා වගේ මේක තද දුඹුරු කලර් එකක්. ඒක මට හරිම ලස්සනට තියෙනවා. ඒ වගේම තමයි මම මේ ලිප්ස්ටික් එකට ගොඩක් ආසයි. මේක ලොන්గ్ ලාස්ටිං. ඒ කියන්නේ ගොඩාක් වෙලා තියෙනවා මූණේ. ඒ වගේම මේ මොකුත් මේකප් එහෙම කරන්නේ නැතුව එළියට ගියත් මේක චුට්ටක් ගාගෙන මේකෙන් මූණට මාරම ලස්සන ලුක් එකක් එනවා. ඉතින් මේක Foira brand එකේ 302 එක මේ Foira brand එකේ බඩු නම් මට අපේ ඕෂධි අක්කා තමයි තෝරලා දෙන්නේ. ඒවනම් টপ ඒක හොඳයි ඇත්තටම. මේකට මම ගොඩක් ආසයි. ඔයාලටත් තේරෙනවා ඇති ඒක නිකන් හරි අර හරිම ස්වභාවික කල එකක් තියෙන්නේ. Foira. හරි. ඒක එන්නේ ඒක මම හොඳයි කියන බෙස්ට් කියන ගොඩට දාගන්නවා. ඊට පස්සේ තව මට අහුණා අලුතෙන් එකක් මේක මැක් නෙමෙයි මැක් කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා මම දන්නවා. මේක මැක් නෙමෙයි මැච්. මෙන්න මෙහෙම තියෙන්නේ MACH lip gloss matte කියලා තියෙනවා. මේකත් එහෙම අර මම හිතන්නේ හොඳ එහෙම ලොකු බ්‍රෑන්ඩ් එකක් එහෙම මුකුත් නෙමෙයි. අම්මා කළු පාටයි. ඉතින් මම ගොඩාක් තද පාට යූස් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. යකා වගේ.
ඉතින් ඇත්තටම කියන්න දෙයක් නෑනේ. ඒක ගැලපෙන්නේ නෑ. තොල් දෙකේ ලිප්ස්ටික් යවා ගත්තට මූණ නිකන් මෙන්න මේ ටික නිකන් රතු පාටයි වගේ. ලිප්ස්ටික් ගැවිලා යවද්දි ඒ මම කලින් පාවිච්චි කරපු එක නම් මම රෙකමන්ඩ් කරන්නේ ඒක මට ගැලපෙන්නේ නෑ. මගේ වගේ ලුක් එකක් තියෙන කෙනෙක්ට නම් ඒක number 4 match lip gloss කියලා තියෙන්නේ. ඒක නම් I will never use. ඊළඟට ආපහු තියෙනවා මාගාව මේක lip spa lip balm කියලා තියෙන මේක මම ලිප්ස්ටික් ගන්න අකමැති කාලේ මම මේක පාවිච්චි කරා. ගෑවත් නොගෑවා වගේ එකක් මේක. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේකේ නම්බර් එකක් කියලා ඉතින් එකක් නෑ. නම්බර් එකක් කියලා නෑ මේකේ. පොඩි ඒ කියන්නේ ගෑවත් නොගෑවා වගේ. මේක මේ ගෑවත් නොගෑවා වගේ යන්තම් ලාරෝස පාටක් එන ඒක ලිප් බාම් එකක් වගේ. ඒක නිකන් තොල් වේලිලා වගේ තියෙන වෙලාවට කලර් එකක් ලොකුවට නෑ පොඩ්ඩක් තියෙනවා. ලයිට් පින්ක් එකක් වගේ නිකන් පොඩි ලස්සනක් එන්න. මේකට මම ගොඩක් කැමතියි. මම ලිප්ස්ටික් ගන්න නැති කාලේ මේක තමයි යූස් කළේ. හින්දා මම ඒක අමතක කරන්නේ නෑ. ඒක හොඳයි කියන පැත්තට දාගන්නවා මම. ඒක හොඳයි. ඇත්තට මේකේ ටෙක්ස්චර් එක හොඳයි. ගඳක් නෑ. ඒක හොඳයි. ඊට පස්සේ ඒක නෑ යවන්න ලේසි. මම ඉස්සෙල්ලා මාර විදියට දැන්ගොලා ලිප්ස්ටික් එක ය아가න්න. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක. මේකේ පොඩි කලර් එකක් තියෙනවා මේ. ලයිට් පින්ක් එකක් වගේ තියෙන්නේ. ඊළඟට අපි පාවිච්චි කරමු ආයේ මේක තමයි Foyera brand එකේ මම වැඩිම කාලයක් පාවිච්චි කරපු ලිප්ස්ටික් එක. අඩුම ගානේ මේ Foyera කියන නමවත් මේකේ පේන්න නෑ. එච්චර කාලයක් මම මේක පාවිච්චි කරා. මේක Foyera brand එකේ 303 ANN අනා කියලා වගේ තියෙනවා නමක්. 303 මේකත් water resistant long lasting එකක් මේක. මේක තමයි ගොඩක්ම කල් පාවිච්චි කරපු එක මම. මම වැඩිම පාවිච්චි කරපු මගේ ජීවිත කාලේ වැඩිපුරම පාවිච්චි කරපු ලිප්ස්ටික් එක තමයි මේක. මොකද මම ලිප්ස්ටික් හරියට ගන්න ගත්තේ ළඟදී. ඉතින් ඒ කාලේ සීමාව ඇතුළත මම වැඩිපුරම පාවිච්චි කරපු ලිප්ස්ටික් එක තමයි මෙන්න මේක. මේක ලයිට් පින්ක් කලර් එකක් තියෙන්නේ. නියුඩ් කලර් නියුඩ් වගේ කියන්නේ ලොකු කලර් එකක් නෑ. මූණේ පාටට චුට්ටක් වැඩි කියන අර මේකප් එකක් දැම්මට පස්සේ දැන් එතකොට පොඩ්ඩක් අපේ මූණ ටිකක් හොඳ ලස්සනට තියෙනවනේ. දැන් මම මුකුත් මේකප් දාලා නෑ. රෝ මූණ තියෙන්නේ මම නිකන් මගේ ක්‍රීම් එක දාලා විතරයි. ඉතින් මෙන්න මේක තමයි මම වැඩිම කාලයක් පාවිච්චි කරපු මෙච්චර කාලයකට පාවිච්චි කරපු ලිප්ස්ටික් එක. ඒක හොඳින් ඉඳ තමයි ඊට පස්සේ Foyera brand එකෙන් ගොඩක් ගත්තේ. මේ Foyera brand එකේ 303 එක ඒක අදටත් මගේ අංක ඉස්සරහින් තියෙන නම්බර් එකක්. ඉතින් අපි ඊළඟ එක බලමු. හරි යවාගෙන ආවා. ඊට පස්සේ මම මෙන්න මේක මම තෙමු එකෙන් ගෙන්න ගත්ත එකක්. මේකත් මේ එන්න මේක මෙහෙමයි තියෙන්නේ. මේක ලිප්ස්ටික් එක ලස්සන හින්දා ආසාවට මම ගෙන්න ගත්තේ. මේක නම්බර් එකක් මොකුත් නෑ. මේක ලිප්ස්ටික් ඩ්‍රැගන් රානිද මොකක්ද කියලා නමක් තියෙන. මමත් මොකවත් දන්නේ නැතුව ගෙන මේකේ ලිප්ස්ටික් එක ගොඩක් ලස්සනයි. නිකන් ලිප්ස්ටික් එකක් වගේ මේක ලිප් බාම් එකක් වගේ කියලා මට හිතෙන්නේ. මේ මොකුත් කලර් එකකුත් නෑ බලන්න. ඔව් ඒක මෙන්න මෙහෙම අතේ ගෑවම නම් පොඩි රෝස පාටක් වගේ තියෙනවා. මේ එනට මේක ගෑවම එහෙම ලොකු හාටක් නෑ. එන්නේ ඒ හින්දා මම ඒකට ආසයි. මම සමහර වෙලාවට මම කැමතිම ලිප්ස්ටික් එක ගාලා ලිප් එකෙන් මැද හරිය විතරක් මේකෙන් පොඩ්ඩක් ටච් එකක් දෙනවා. එතකොට නිකන් අර අමුතු ලස්සනක් එනවා. මෙන්න මේ පාට මේ දැන් මම ගාන ලිප්ස්ටික් මැට් කලර්ස් නේ. මේක ගෑවම පොඩ්ඩක් එක නිකන් අර ග්ලොස් වගේ වෙනවා. මෝෂතගේ කලිසමක් කරන් ආ ලිප්ස්ටික් ටික පිහින්න. මොන් දැන් කීයක් ගෑවද? මම දැනට ගාපු ඒවායින් අර මම කැමතියි කියන ඒවට මෙන්න මේ ටික දාලා තියෙනවා.
මධ්‍යස්ථයි කියන එකට වියානක එක දාලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු තව තියෙනවා මේකට නම් නමක්වත් නෑ කියන්නකෝ. නෑ ඒක ලිප්ස්ටික් මැට් ලිප්ස්ටික් මොයිස්චර් 3Q beauty කියලා තියෙන්නේ. මෙන්න මෙහෙම එක තියෙන්නේ 3Q beauty මේ වගේ මම අහලා තියෙනවා මෙහෙම නමක් ගමන් නැති මේකේ නමක් තියෙනවා හැබැයි අර අපිට ඔය තනින් ගන්න පුළුවන් ඒවා ලිප්ස් වලට හොඳ නෑ කියලා. ඒ හින්දාම තමයි මම හොඳ ලිප්ස්ටික් පාවිච්චි කරන්න ගත්තේ. කොහොමද ගන්න වෙන එකේ හොඳ එකක් ගන්න එක හොඳයි කියලා හිතුනේ හින්දා. මේව තමයි කලර් එක තියෙන්නේ. මම මේවා ගන්න මේවයි මේ නියුඩ් කලර් එකට මම කැමති හින්දා උනට බලමු මතකත් නෑ කොහොමද පාටි කියලා ගාලා බලමු. ඒකේ පාට හොඳයි. හැබැයි මට මතකයි. හැම ලිප්ස්ටික් එකක් එක්කම මේ කලර් එක විතරක් අපිට බලන්න බෑ. තව ප්‍රශ්න තියෙනවා. මේ ලිප්ස්ටික් එක හොඳයි. හැබැයි මේ ලිප්ස්ටික් එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මම මේක ගෑවට පස්සේ මගේ තෝල් දෙකට මේක වේලෙනවානේ. මේක වේලලා දැන් මම ටික දුරක් ගමනක් යන ලෑස්තිලා කොයි හරි යද්දි මට දැනෙනවා නිකන් මේක පිටි වෙලා මගේ තොල් වල කැටි වෙලා නිකන් ඇලෙනවා වගේ ගතියක් දැනෙනවා. ඒ හින්දා තමයි මම මේ ලිප්ස්ටික් එකට ගොඩක් ආස වුණත් මම මේක වැඩි පාවිච්චි කරන්න නැති වෙන්න හේතුව තමයි ඒ කියන්නේ පොඩි වෙලාවකට ගෑවට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ කලර් එකත් මාර ලස්සනයි. මේ බලන්නකෝ. ඒක මම වැඩි පාවිච්චි කරන්න නැති හේතුව තමයි ඒක ටිකක් වෙලා යද්දි නිකන් පිටි වගේ වෙලා කැට ගතියක් වගේ එනවා. නිකන් රෝල් වෙනවා වගේ වෙනවා තොලේ. ඒ හින්දා මම ඒකට එච්චර මාස නැහැ. මේක අර මම කියව 3K beauty කියලා එකේ number 9. මේක මේ long lasting එකක් නෙමෙයි water resistant නැහැ. දැක්කම කියලා චුට්ටක් ගහම ගියා. හැබැයි ඒක මම හොඳ නෑ කියන කොටට නෙමෙයි දාන්නේ. ඒක මධ්‍යස්ථයි කියන කොටට තමයි දාන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා මේක top lady කියලා එකක්. මෙන්න මෙහෙම. මේක තොලේ ගාලා පෙන්නන එකක් විතරක් ගාලා පෙන්නන්න. අයියෝ මේක නම් හොඳ නෑ. ඔයාලට පේනවද මේක හරියට ගෑවෙන්නේවත් නෑ. මේක කැට වගේ තොලේ තනින් තන ගෑවෙන්නේ මේ තොලේ තනින් තන කැට වගේ ගෑවෙනවා. මෙන්න මේක. ඉතින් මේක මම ගාන්නේවත් නෑ. මම අයින් කරනවා මෙහෙමම. මම මේ රිවිව් එකක් කරන්න හේතුවත් මම හොඳ නැති ටික අයින් කරන්න ඕනි කියන එක තමයි ගත්තේ. මේ ඒක නම් very bad. මේක B8 කියන නම්බර් එක. අර ගියපු හැටි දැක්කද ඒක? ශනිකව යනවා. ඊට පස්සේ ආපහු තියෙනවා මිස් රෝස් එකේ එකක්. මේක තියෙන මිස් රෝස් කියලා. මේක 390යි වෙලා තියෙන්නේ. මිස් රෝස් කියලා තියෙන්නේ. ඒකට මම චුට්ටක් කැමතියි. මම ඉස්සෙල්ලත් මේක ගොඩක් යූස් කළා. ඒක අර නියුඩ්ම කියන්නේ පොඩි ග්ලොස් ගතියකුත් තියෙනවා. මේකට මම ටිකක් කැමතියි. ඔයාලට මොකද හිතෙන්නේ? මේක චුට්ටක් හොඳයිනේ. ගොඩක්ම අවුල් නෑනේ. ඒක මම හොඳයි කියන ගොඩට දාගන්න. ඒක චුට්ටක් හොඳයි. නරකයි කියන්නේ හොඳ නෑනේ හොඳයිනේ. තෝල් දෙකක් පුපුරු ගහනවා දැන්. ඊළඟට මාගාව තව තියෙනවා මෙන්න මේක ලිප්ස්ටික් එක. මේක ලිප් බාම් එකක් මං හිතන්නේ. Cherry, it is good way to add a pop-up color to your lipstick while also hydrating. මේක ලිප් බාම් එකක්. බලමු කලර් එකක් කියන්නේ මෙන්න මේ වගේ පොඩි මේ උඩින් තියෙන රතු පාට වගේ කලර් එකක් තියෙනවා. හැබැයි තොලට ගෑවහම නම් ඒ පාට පේන්නේ නැහැ මං හිතන්නේ. මේක ලිප් බාම් එකක්. මම මේව ගන්න කාලේ මම ලිප් බාම් එකයි ලිප්ස්ටික් එකයි දෙක කියන එකවත් එච්චර වෙනස දැනගෙන හිටියේ නෑ. පොඩි ග්ලොස් ගතියක් තියෙනවා. ඉතින් ඒක හොඳයි. මම කැමතියි. ගානවා. ඊට පස්සේ මට අහව තියෙනවා මේක Foira brand එකේ non transfer lipstick 24 hours high pigment long lasting creamy matte waterproof smudge proof mask proof
ගොඩක් දේවල් තියෙන ටිකක් වෙනස් කලර් එකක් මේ නිකන් අර වෙනසක් අත්හදා බලන්න ඕනි කියලා හිතච්ච වෙලාවක මේක ඕඩර් කරගත්තේ. බල මේක ගාලා. මම කඩුකෝ මට චුට්ටක් ලයිට් කලර් එකකට ආගේ යන්න ඕනේ කියලා එතකොට තමයි ආයෙක තෝරලා දෙන්නේ මට. ඒක හරි ලස්සනයි. මේක ගත්තට මට ගාලවත් බලන්න ටයිම් එකක් වුණේ නැහැ. උනට ඒක ලස්සනයි කියන්නකෝ. මම ලිප් ලයිනර් එක ඇඳලා තියෙන්නේ නැහැ. ඒක හරි ලස්සනයි. ඒක හරි සොෆ්ට් ලුක් එකක්. මේක ලස්සනයි නේ. ඒක හරිම ලයිට් කලර් එකක්. මම වලට ඒක අතේ ගන්න මේක මම අර කිව්වා වගේ මම දැම්ම ඒක ගාලා බැලුවේ. මේක නම්බර් 8 කැසි කියලා තියෙන මෙන්න නම්බර් 8. ඒක ලස්සනයි. එකත් ෆොයර් බ්‍රෑන්ඩ් එකේ මේක ලිප්ස්ටික් එකක් අර මේවා මේ වගේ මේ වෙනස බලන්නකෝ. ඒක හොඳයි. බෙස්ට්. ඒක මම පාවිච්චි නොකරපු කලර් එක ඉස්සරහට ඒක try කරලා බලන්න. ඊළඟට අපි try කරමු ආපහු තියෙනවා හුඩා බියුටි එකේ මැට් ලිප්ස්ටික් එක. මෙන්න මේ වගේ කලර් එකක්. ඒක පොඩක් තදයි. එනට ඒක අර බෑඩ් කියනම තත්ත්වයට නැතුව අර මේකත් හොඳ වුණාට මේ ලිප්ස්ටික් එකෙත් මට මතකයි මේකේ ප්‍රශ්නේ තමයි මේ අර ටිකක් වෙලා යද්දි මෙන්න කැටි කැටි වෙලා මේ තොලේ අර දාර අස්සේ හිටිනවා. මං ඉතින් මේකප් ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මං අර මේ මං වගේ දන්නේම නැති අයට චුට්ටක් දැනගන්න මම මේ කියන්නේ. ඉතින් මේකට මම එච්චර ආස නැත්තේ. අර පාට ලස්සන වුණාට වැඩක් නැහැ. තෝතකේ අර එහෙම මේ ටික වෙලාවකින් අර තෝල් ටික අස්සේ නිකන් කැටි කැටි වගේ හිටිනවා නම් වැඩක් නැහැ නේ. මම ඒකට එහෙනම් ආස නැහැ. කොච්චර හොඳ වුණත් ඒක වැඩක් නැහැ. තව මෙන්න මේ එකක් තියෙනවා. මේක මැට් සනයිද මොකක්ද කියලා ඔන්නෝම නමක් තියෙන මැට් සනයි වගේ. ඒකත් ලික්විඩ් ලිප්ස්ටික් එක බලමු. රෝස පාට වගේ මට හිතෙනවා මේ කලර් එක මට එච්චරම මැච් වෙන්නේ නැහැ කියලා. ඒක සුවඳයි හැබැයි. අන්නම තමයි තියෙන්නේ නිකන් දුඹුරු පාටට හුළු කලර් එක. not bad. ලිප්ස්ටික් එක හොඳයි. හොඳ සුවඳක් තියෙනවා. හැබැයි මගේ කලර් එකට ඒක මැච් වෙන්නේ නැහැ. I think so. මං ආස නැති ගතිය තියෙන. හැබැයි මං එක හොඳ නැහැ කියන කොටට දාන්නේ නැහැ. මොකද ඒක ලිප්ස්ටික් එක හොඳයි. ඕකේ. ඊළඟට මට තව ලිප්ස්ටික් එකක් තියෙනවා. මම වීඩියෝ එක කරන ගමන් තව චුට්ටයි. තියන්න කොහොමද? උඩින් තියන්න. ඒකට එකක් තියෙනවා. මේක ෆොයර බ්‍රෑන්ඩ් එකේම 305 ජූලි කියලා තියෙන. ජුලයි හරි ජුලි හරි ඒ වගේ නමක් තියෙන්නේ. 305
ෆොයර බ්‍රෑන්ඩ් එකේම අල්ට්‍රා මැට් non transparent lipstick කියලා තියෙන්නේ 24 hours කියලාත් දාලා තියෙනවා. මේකත් මම ගාලා නෑ. මේකත් try කරන්න හිතාගෙන ගත්තා. මේකේ කලර් එක මේ වගේ නිකන් අර මම ඉස්සෙල්ලා ගාලා බැලුවේ liquid lipstick එක. අන්න ඒකේ කලර් එක වගේම බලමු. හොඳයිද නැද්දත් කියලා හිතා ගන්න පුළුවන්. දැන් අරකට මම කැමති උනේ නෑනේ. බලමු මේක මොකද කියලා. ඒ පාට ලස්සන. ඒ මම ආස නැතුනට ඒ වගේ කලර්ස් වලට ඒ පාට ලස්සනයි කියන මට බලන්න හෙයාර් ස්ටයිල් එකත් වෙනස් කරලා බලන්න හිතුණා. මන්ද ඔයාලට කොහොම පේනවද කියලා මට කණ්ණාඩියෙන් නම් මාව ලස්සනට පේනවා ඒකට. ඒ කලර් එක හරි ලස්සනයි. මොකද හිතන්නේ? ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ මේ හැම වෙලේම එළියට යද්දි ගාගෙන යන මේ ළඟට යද්දි දාගෙන යන නෙමෙයි. මොකක් හරි ඉවෙන්ට් එකකට එහෙම වගේ ගාගෙන මේක හරි ලස්සනයි. කියුට් කියලා මට හිතෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ මම කොණ්ඩේ මාත් හදන්නේ? ඒක නයිස් නේ? මං කලර් එක කියන්නම් ඒකේ ඔයාලට. අනේ මං හිතුවේ මට ඒ වගේ කලර්ස් ඔක්කොම කැත වෙයි කියලා. ඒත් නෑ ඒක හොඳයි නේ. මේක ෆොයර බ්‍රෑන්ඩ් එකේ 305 ජූලි හරි ජුලයි හරි කෙනෙක් ඒක ලස්සනයි. මේ පාට මං කැතයි කියලා හිතන් හිටියට ඒක ලස්සනයි නේද? ඒක ලස්සනයි කැතයි කියලා හිතන් හිටියට. මෝෂතගේ කලිසමක් මං ගත්තේ මේ තොල පිහින්න. ජපෝ ලිප්ස්ටික් පිහින්නේ වගේ. ඔය YouTube වීඩියෝද? ඒ මම හිතාගෙන හිටියට දැක්කද අපි කැමති නැති දේවල් වුණත් අපිට ලස්සන සූට් එකක් ඉඩ දෙන අපි try කරලා බලන්න ඕන. ලිප් මාස්ක් එකක්වත් අද දාන්න ඕනි මේ නැත්තම් හරි. ඒක මම ඊළඟ දවසේ ආපහු මොකක් හරි වැඩසටහනක් කරද්දී ඒක try කරනවා අනිවාර්යයෙන්ම 305 හොයලා. ඊට පස්සේ දැන් මම ගොඩක් try කළා. අනිත් එක තමයි මෙන්න මේ වගේ මේකත් මේක නම් ක්ලිප් එක කොහෙද දන්නේ හුඩා බියුටි එකේම දැන් මේකත් අර જાතියම කලය ගන්න. එනට අන් කීයටම මේක ගන්න ගාන්නක් බෑ. ගෑවත් ගැවෙන්නේ නැහැ වගේ මේ පාටවත් ගැවෙන්නේ නැහැ. තොලත් එක්ක ඉවරයි ගන්න ගියාම. මම ඒ වගේ දේවල් නම් මේක මට හම්බෙච්ච එකක් ආපහු නම් එකක් හම්බුණක් ගන්නෑ කියලා ඉන්නේ. මේ වගේ මේවා එනේවා එහෙමනම් ගන්න හොඳ නැහැ. ඇත්තටම very bad කියලා මට හිතෙනවා. තෝල් දෙක ඉවරයි ගෑ. හරි. අපි ඊළඟට try කරමු. තව මාගාව තියෙනවා. මේකත් නමක් ගමක් නෑ. තියෙනවා නමක් ගමක් තියෙනවා. මේක 3Q beauty කියලා තියෙන්නේ නමක්ද දන්නේ නැහැ. matte color එක. බ්‍රෑන්ඩඩ් ඒවට යන්න කලින් මගේ all time favorite උනේ මෙන්න මේ කියන්නේ හොඳ මට එච්චර තේරුමක් නැති කාලේ මම මුල්ම කාලේ ගත්ත ලිප්ස්ටික් එක. ඉතින් ඒක මම ඒ දවස්වල ගොඩක් යූස් කරා. ඒක අවුලකුත් නැහැ කියලා මට හිතෙනවා. එහෙම කැත නැහැ. ඒ වුණාට ඒක එහෙම ලොකු බ්‍රෑන්ඩඩ් එකක් එහෙම නෙමෙයි. අර මෙන්න මේ ಜಾති වල වගේ එකක්. හැබැයි ඒක යම් මට්ටමකට හොඳයිනේ. කැත නෑ ඒක. ඒ දවස්වල යූස් කරපු එක ගොඩක්. මොෂතගේ කලිසම ගෙදරට ගෙනගන්න. කමන්නේ නේද? වයිෆ් වෙනුවෙන් කලිසමක් මොකක් කරන්නද? හරි. තව තියෙනවා ෆොයර බ්‍රෑන්ඩ් එකේ තව එකක් ඉතුරු වෙලා තියෙනවා මේක කැකි කියලා වගේ එකක්. 04 මේකත් non transfer lipstick එකක් කියලා තියෙන්නේ. මේ ගෑවේ නෑනේ. නෑනේ. ගාලවල.
අනේ මම මේක ගාලා බලලා තිබුණේ. ඒක හරිම ලස්සනයි. මම මේ පාටට ගොඩක් ආසයි. බලන්න මේ පාට ඒක තෝල් දෙකට මාරම ඒ පාට බලන්නකෝ. ඒ පාට හරිම ලස්සනයි තෝල් දෙකට. හරිම නැචරල් කලර් එකක් තියෙනවා කියලා හිතෙන්නේ නැද නිකන් ළඟ පාතකට යද්දී එළියට පොඩ්ඩක් ගිහින් එන්නේ යද්දී එහෙම ගන්න එක හොඳයි. මුකුත්ම මේකප් මුකුත්ම කරන්නේ නැතුව නිකන් චුට්ටක් ලිප්ස්ටික් චුට්ටක් විතරක් ගාගෙන යන්න ඒක ලස්සනයි. මම ඒකේ නම්බර් එක කියන්නම්. ඒක ෆොයරා බ්‍රෑන්ඩ් එක. මේක ෆොයරා බ්‍රෑන්ඩ් එකේ ටැකි වගේ ටාසි හරි ටැකි ටාසිද නන්දරම 04 ටාසි හරි ටැකි හරි ඒ වගේ නමක් තියෙන්නේ 04 නම්බර් එක. ඊළඟ දවස්වලට ඒව try කරලා බලන්න පුළුවන්. after all last one එක අපිට අවිලා තියෙනවා මෙන්න මේක. ඒකත් ඒක හිඩා බියුටි. මම හියුඩා බියුටි කියන එකද වචනේ හරි එක නැත්තම් හියුඩාද හුඩාද දන්නේ නැහැ. ඒක ගාලා බලමු. ඒකත් ගොඩක් කැත නෑ. ගොඩක් ලස්සනත් නෑ. කැත නෑ. අර ටිකක් ඕවා වගේ දැනෙනවා. මොකද ඒක නියුඩ් කලර් එකක්ම කියන්න බෑ. ටිකක් තදයි වගේ. හැබැයි all time මගේ ෆේවරිට් වෙලා තියෙන ටික මම ෆයිනලි කියන්නම්. මේක අයින් කරගෙන කියන්නම්. මට ඒක නිකන් යසෙක් වගේ පේනවා. ෆයිනලි මම තීරණය කරපු දේ තමයි මම ගොඩක්ම කැමති ගෑවත් නොගෑවා වගේ ඒවට සහ අර මම හොඳයි කියපු ටික මම දැන් කියන්නම්. අර වියානා එකේ එක යම් තරමක් හොඳයි කියලා මම ඒක කිව්වා. ඊට පස්සේ මේ තව මෙන්න මේකේ පාට පොඩ්ඩක් හොඳයි කියලා අරන් තියෙනවා. ඊළඟට ෆොයරා බ්‍රෑන්ඩ් එකේ 302 ජැනට් කියලා තියෙන එක. ඊළඟට ෆොයරා බ්‍රෑන්ඩ් එකේම ටාසි මම හිතන්නේ 04 කියලා තියෙන මේ ටාසි කියන එක. ඊළඟට ෆොයරා එකේම කැසි 08 කැසි කියන එක. ආය ෆොයරා වලට ගොඩක් කැමති වෙලා තියෙනවා. ෆොයරා එකේම ජූලි කියලා ජූලියා හරි එහෙම තියෙන 305. ඊට පස්සේ මේක මම එච්චර යූස් කරන්නේ නැතුණත් මම ඒකට කැමති. not ඒක අවුලක් නෑ. සැනයි මැට් සැනයි කියලා තියෙනවා. මේ චෙරි ලිප් බාම් එකට මම කැමති. මේ ලිප් බාම් තුනට මම කැමති වෙනවා. ඒ කියන්නේ මම ආස යන්තම් කලර් කරත් ටච් එකක් වගේ දුන්නා කරා නොකර ගන්නට වගේ ඒවට තමයි මම කැමති. වැඩිපුරම කාලයක් පාවිච්චි කරපු එක මෙන්න මේකේ. එකෙන් දැන් මම අනිත් ඒවාට යනවා. ඉතින් මම ගොඩක් කැමති වෙලා දෙනවා ෆොයරා බ්‍රෑන්ඩ් එකට. ඉතින් ඔන්නෝම තමයි. ඔයාලා කියන්නේ ඒ ගාපු කලර්ස් වලින් මට සූට්ම කෝකද කියලා. ඔයාලත් මං වගේ එච්චරම මේකප් ගැන දන්නේ නැති ලිප්ස්ටික් එහෙම වැඩිපුර පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් මේ මං වගේ එහෙම් මෙහෙම් එකතු කරගත්ත ලිප්ස්ටික් කලර්ස් මේ වගේ ඔයා ගාවත් තියෙනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ලිප්ස්ටික් ටික දැන් මම මොකද කරන්නේ එක්ක මට හොඳ නෑ කියලා. ඉතින් මට එකපාරට මේ ඔක්කොම විසික් කරලා දාන්නත් බෑ. මේවා කවුරු හරි මගෙන් ඉල්ලුවොත් එහෙම මම දෙනවා. ඔය ඒ කියන්නේ දැන් මම වගේම තෝරන්න බලන්නේ නැති කෙනෙක් කවුරු හරි මගෙන් ඉල්ලුවොත් මේක try කරලා බලන්න කියලා මට දෙන්න පුළුවන්. එහෙම උනොත් දෙනවා. ඉතින් මට හොඳයි කියලා ඉතිච්ච ටික මම මගේ මේකප් පවුච් එකට දාගන්නවා. ඒක මට ලේසි. එතකොට මට උමනාවක් කොහොමද මේ එතකොට මට මේ ලේසියනේ. එහෙනම් මම ඒ ටික මම කැමති කිව්ව ටික මම දාගන්නවා මේකට. මේක තමයි මට උමනා කරන මේ කබල් ටික තියෙන්නේ. එතකොට ඕන වෙලාවක මට මේක අරගෙන අඳගෙන යන්න පුළුවන්. ඉතින් thank you so much ඔයාලා මේ මාත් එක්ක එකතු වුණාට. මට හිතුණා ලිප්ස්ටික් රිවිව් එකක් කරන්න කියලා. මොකද මට උමනා වෙලා තිබුණා මට හොඳ ටික සහ නරක ටික වෙන් කරගන්න. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්ක කරාම ඔයාලටත් ඒක පෙන්වන්න පුළුවන් නේ කියලා. එක්කෙනෙක් දෙන්නෙක් කරා මේක බලයිනේ. ඉතින් කොහොම හරි Mocraft YouTube channel එක බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉස්සරහට ඔයාලා මට කියන්න මම මොනවද අරන් එන්න ඕනි කියලා. බිස්නස් එකක් කරන ගෑනු ළමෙක් විදිහට මං සල්ලි ඉතුරු කරන්නේ කොහොමද කියලා අරන් එන්නද? එහෙමත් නැත්නම් බිස්නස් එකක් කරන ගෑනු ළමෙක් විදිහට මම මගේ රූපය පවත්වා ගන්නේ කොහොමද කියලා. එහෙමත් නැත්නම් බිස්නස් එකක් කරන ගෑනු ළමෙක් විදිහට
මගේම පවුලයි සහ මෝෂතගේ පවුලයි දෙක බැලන්ස් කරන්නේ කොහොමද කියලා. එමන් නැත්නම් මම මගේ දවස ගත කරන්නේ කොහොමද? මගේ මොනවා හරි ඔයාලා දැනගන්න කැමති දේවල් තියෙනවද? ඒ වගේ ඔයාලා දැනගන්න කැමති මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මට ඒව අරගෙන එන්න පුළුවන් ඔයාලට ඉස්සරහට. මම සාමාන්‍යයෙන් දිනපතා එහෙම යනවා කන්න බොන්න තැන්වලට. ඉතින් මං එහෙම යනවනට මං වීඩියෝ කරන්නේ නැහැ. මට එතකොට මගේ නිදහසට බාධාවක් වගේ කියලා හිතනින්ද. හැබැයි ඔයාලා රික්වෙස්ට් කරනවා නම් මට පුළුවන් ඔයාලට ඒ වගේ දේවලුත් ගේන්න. ඔයාලා මැසේජ් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මොන වගේවද බලන්න කැමති මේ වගේ සතියකට සැරයක් විතර දාන වීඩියෝ එක මොන වගේ එකක් වුණාද හොඳ කියලා දාගෙන යන්න. හැබැයි සම්පූර්ණයෙන්ම ෂෝට්ස් වලින් එන්නේ ඉමෝ ක්‍රාෆ්ට් එකේ ආර්ට්ස් වීඩියෝ විතරයි ෂෝට්ස් වලින් එන්නේ. ඉතින් ලොන්ග් වීඩියෝ එකක් සතියකට සැරයක් කරද්දි මේ වගේ මට ආස හිතෙන්න ගෑනු ළමෙක් විදියට මගේ ජීවන චක්‍රය මම ගත කරන විදිය ඔයාලට කියන්න මං ආසයි. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. thank you so much for watching me. thank you. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ එහෙනම්. bye bye.